Mana parah nih? Ini mana? Hah? Ketek kan? මේක ඇත්තටම මේක ඇත්තටම ගොඩක් ලොකුවට තිබ්බේ. කියන්නේ මේ මම මේක බෙල් එක. සම්පූර්ණ බෙල් එක ඇවිල්ලා තියෙන්නේ. ඕකේ උඩ ඇවිල්ලා තියෙනවා. UAE වලට නෙමෙයි sorry. නිව්සීලන්ඩ් වලට අජු. Hi, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා කලින් දැක්කා මම මොකන්ද පෙන්වන්න හදන්නේ කියලා. ඉතින් නිව්සීලන්ඩ් වලට මම ෆස්ට් ටයිම් ඕඩර් කරපු මගේ ෂේන් එකේ ඕඩර් එක ආවා. ඉතින් හරිම එක්සයිට් වෙලා ඉන්නේ මම හරි කැමතියි බලන්න. ඉතින් මම විතරක් නෙවෙයි මම දන්නවා ඔයාලත් අවශ්‍යම වැඩක් තමයි පැකේජ් අන්බොක්ස් කරන එක. ඉතින් මට ස්පෙෂල්ම දේ තමයි මම නිව්සීලන්ඩ් වලට ෆස්ට් ටයිම් ඕඩර් කරපු ෂේන් ඕඩර් එක නිසා මට හිතුණා ඒකලත් එක බෙදාගන්න සහ ඔයාලට පෙන්වන්න. ඉතින් එහෙනම් ගිහින් බලමු මොනවද මම ෂේන් එකෙන් ඕඩර් කරේ කියලා. هيا نسوي رقصة بياع جيب لي واحد كرك يلا بياع طق سيارة بوليس يلا يلا سوي لي رقصة ثانية رقصة البطريق ولا سبت في ماني ඇත්තටම මේක උස්ස ගන්න දැන උස්ස ගන්න මොකද එලා තින්නට ඇත්තටම මේක උස්ස ගන්න බැරි තරම් බරයි. මේක කිලෝ කිලෝ කීයද කිලෝ ගන්න ඇත්තටම මේක ගහලා නැහැ. කලින් මම දුබායි වල දාන ඒවා නම් ඇත්තටම කිලෝ ගන්න එනවා. මේක තමයි අන්බොක්ස් කරන්න හදන්නේ. එහෙනම් අපි අන්බොක්ස් කරමු. හැමදාම වගේ ඕඩර් එකක් ආවහම මම අන්බොක්ස් කරන මගේ ප්ලේස් එකට ආවා. ඉතින් චුටි අවුලක් තියෙනවා. අවුල තමයි පැකේජ් එකේ ගහලා ආවා මේක නිව්සීලන්ඩ් වලට එනකොටම ඩැමේජ් වෙලා තමයි ආවේ කියලා. මම හිතලා නට අවුලක් නැතුව බඩු ටික ඔක්කොම ඇති කියලා. අපි බලමු. මම පැකේජ් එක ඕපන් කරන්න හදන්නේ. මම මේ කිව්වේ මෙන්න මේ විදිහට ඕපන් වෙලා ඇවිල්ලා තියෙන්නේ. මෙතන තියෙනවා යාලා ඉස්සරේ අහලා. බලමු. තාපිට ඇතුලේ ගොඩක් Nyana noisa. මේක මට තේරුම් ඇතරම් මේකේ උඩ තියෙන මේක කියලා. මොකද මේකේ තව එකක් තියෙනවා. මේක බ්ලූ එක මේක දැම්මේ හස්බන්ඩ්ට. මේක ෆෘට් බෝල් හදලා අපි කනවනේ. ඉතින් ඒක නිසා වැඩ ටිකක්ද ගෙනියන්න මේක හොඳයි කියලා හිතුණා. මේක බ්ලූ එක යාට පින්ක් එක මට. ඒක හොඳයි වගේ. ඊළඟට මේක පේනයිද වලට මේක එයා එකට දාන්න ගෙනයි මම. මම සෝරි නෑ. මේකත් බෑන්ගල් එකක්. මේක ඇත්තටම මේක ඇත්තටම ගොඩක් ලොකුවට තිබ්බේ. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් මේ බලනවා කියන්නේ රිවිව් බලලා තමයි දාන්නේ. සාමාන්‍යයෙන් මේ සයිස් එකට විතර වගේ ඉතින් ඇත්තට මේක ගොඩක් පොඩි. මේක හෙයාර් ක්ලිප් එකක්. මේකේ තව එකක් තියෙනවා දෙකක් දැම්මා. මේක ඉතින් දන්නවනේ මොකක්ද කියලා. මේක ඊළඟ දැම්මා. දැන් ඉතින් ගොඩක් වෙලාවට ඕඩර්ස් දාද්දී කිචන් අයිටම් අනිවාර්යයෙන්ම දැනෙනවා. ඒක පොඩි පෑන් එකක් චූටි එකක් එග් එකක් ෆ්‍රයි කරගන්න ඒක තමයි මේක දැන්. අතට මේකත් හොඳයි. මේ දෙන්නේ අර අනිත් හෙයාර් ක්ලිප් එකේ අනිත් එක. මේ දෙයි. මේකට මම ගොඩක් කැමතියි. කොහොමද?
මේක මේ මම මේක බෙල් එකක්. සම්පූර්ණ බෙල් එක ඇවිල්ලා තියෙන්නේ. එහෙමද? මම හිතුවේ බෙල් එකට දාන්න මගේ කව එක විතරයි කියලා. සීරියස්? ඇත්තටම මම මේක හිතුවේ මේ මම බයික් එකක් ගත්තා. බයික් එක කියන්නේ බයිසිකල් එකක්. මම ඇත්තටම හිතුවේ මේ මගේ බෙල් එකට දාන්න මේක කව එක කියලා. අපි සාමාන්‍යයෙන් ඩොක් වලට දාන්නේ ෆෝන් චාර්ජර්ස් වලින්. එහෙම නෙවෙයි. ඇත්තටම මේක බෙල් එකක්. ඒක මෙහෙම මගේ බයික් එකේ තියෙන්නේ මෙහෙම. මේක මෙන්න මෙහෙම කරන්න තියෙන්නේ. good. මගේ බයික් එකේ කලර් එක මෙන්න මේ කලර් එක. ඒක නිසා මම මගේ බයික් එකට දාපු බෙල් එක නෙමෙයි කවර් එක යනට ඇවිල්ලා තියෙන බෙල් එක. So good. A few moments later. මේක ඇත්තම ටොප් එකක්. ඒකත් ලස්සනයි. මේ කලර් එක මෙන්න මේක බයික් එක ඕපන් එක. මේක Alida. දෙකම තියෙනවා. මේක ඔයාලා දාපු කලිසම් එකයි නේද ඇයිලද? මේක දෙකක් නේ. මේක මේ ඇත්තටම අයට දාපු ෂෝට් එකක්. අපි බයික් පදින නිසා එතකොට අපි වීක් එකට එක දවසක් තව යනවා බැඩ්මින්ටන් ප්ලේ කරන්න. ඉතින් ඒවට නිසා යාට දැම්මේක. ඇත්තටම මේකේ දැම්මේ ෂෝට්ස් දෙකක්. මේක එකයි ඉතන තියෙන බලමු සමහරක් විට වෙනම ඇවිල්ලා තියෙන්න පුළුවන්. මේක හෑන්ඩ් ගාඩ් එකක්. පින්ක්. මේක මම දැම්මේ බයික් එක පදිනකොට ඒක නිසා මේ හෑන්ඩ් ගාඩ් එක දැම්මා. මේ මම ගෙදර කඳින්න දැම්මා ඒක ඉස්සරහට දෙන්ට ගෙන නිසා දිග කලිසා සෙට් එකක් මේක ගත්තවිල්ලා මේක ෂෝට් එකක් ලිනන් ෂෝට් එකක් මේක ෆුල් කිට් එකක් එකක් දෙන්ට එකට වගේ තමයි කියන්නේ මොකක්ද ඒ කලිසම් කියන්නේ මේක ට්‍රවුසර් එක ට්‍රැක් පැන්ට් වගේ ඒ වගේ විදිහට එකක් ඇවිල්ලා මේක මොකද මේක මම සාමාන්‍යයෙන් ෆේෂල්ස් වලට එළියට යන්නේ නැහැ ඒකයි සලූන්ස් වලට යන්නේ මම තමයි තනියම කරගන්නේ ඒක නිසා මේ තියෙන්නේ ෆේෂල් කරද්දි දාන හෙයා බෑන්ඩ් එක. ඇත්තටම මේක මට ලංකාවේ තිබ්බා ඉතින් මට ගේන්න බැරුව ගියා. පෙරුගේ කියන්නේ බරත් එක්ක මට ගේන්න අමාරු වුණා. ඉතින් ඒක ගොඩක් බරයිනේ. ගොඩක් බරින්න නේ ඇත්තටම මෙහෙන් ගන්න පුළුවන් මේ කියලා හිතන තමයි මම ඒක අතර ගියා. ඇත්තටම ෂෙන් එකේ ඕඩර් එක දැම්ම මොකද මට සටිස් එකක් හොයාගන්න හම්බුනේ නැති නිසා. මේ මගේ iWatch එකට දාන්න මම දාපු බෙල්ට් එක. ඒක ඇත්තටම ලස්සනයි. ඇත්තටම කිව්වොත් මම ෂේන් එකේ ඩුබායි වල ඉද්දි සාමාන්‍යයෙන් මාස දෙකකින් දෙකට වගේ ඕඩර්ස් දානවා. ඒ දාපු කිසිම ඕඩර් එකක් ඇත්තටම ඒ කියන්නේ අවුල් වෙලා නැහැ. ඇත්තටම මම දාන ඕඩර්ස් මට කවදාවත් කිසිම විදිහකට අවුලක් වෙලා නැහැ. I'm highly recommend. අනිත් එක තමයි මේ පාර මම ඩුබායි ගිය වෙලාවෙත් ඇත්තටම මම බැගේජ් එකේ යනකොට ලංකාවේ යනකොට කිසිම ඇඳුමක් අරගෙන ගියේ නෑ. ඕඩර් එක දැම්මා ෂේන් එකෙන්. ඉතින් ඒවා ඒ විදිහට මට ෆිට වුණා. අවුට්ෆිට් එක මාරම නීට් එකට තිබ්බා. ඉතින් ඒ නිසා බය නැතුව මට ෂේන් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. හරි විදිහට ඕඩර් කරොත් හරි විදිහට සයිසස් බලලා හරි විදිහට රෙකමන්ඩ් කරලා තියෙන ඒවා බලලා හරි විදිහට රිවිව් බලලා ඕඩර් එක දැම්මොත් ඇත්තටම ඔයාලට පසුතැවිල්ලක් නැතුව හරියටම තමන්ට ඕන අවුට්ෆිට් එක තමන්ට ඕන මොනවා හරිම දෙයක් ෂේන් එකෙන් දාගන්න පුළුවන්. මේකත් ඇත්තටම මේක හලයක මට නැහැ. මේක කිට් එකක් ෆුල් කිට් එකක්. සවස් එකයි ඉහි දෙන එක නිකන් ඇත්තටම මේක
කියන්නේ වින්ටර්කට වගේ ගොඩක් සූට් වෙනවා. මේක රෙඩ් ඇල්ල මම ගොඩක් ඒක තේරෙනවා. ඉතින් මේක තවත් මොනවද එකද මේක බිකිනි එකක්. මම ආසම කලර් එකක්. ගොඩක් වෙලාවට මෙහෙට සූට් වෙන කලර්ස් තමයි රෙඩ්, වයිට්, බ්ලැක් ඒ වගේ යනවා. මොකද මෙහි අර ගොඩක් ග්‍රීන් කලර් එක තියෙනවනේ. ඒ නිසා මේ තියෙන්නේ මම දාපු බිකිනි එක. මේක ට්‍රවුසර් එක. එතකොට පෑන්ට් එක පිටිපිට තියෙනවා ඇතුලේ. ඒකත් නයිස්. මේක මේ තමයි මම ගෙදර තනින්න මේ දාපු ෂෝට්ස් තුනක්. ඒක දෙන්නම්. මෙන්න මේ විදිහට මේක එන්නේ. ඇත්තටම මේක හොඳයි, රෙද්දත් හොඳයි. ගොඩක් චේන් එකේ තියෙන පොලියස්ටර්. ඒනොට මම ගොඩක් බලලා කොටන් ටයිප් එකට තියෙන එකක් තමයි දැම්මේ. ඇත්තටම මේක හොඳයි. ඒකෙන් තුනක් තියෙනවා. මේ ටොප් එකක්. එකක් ඇවිල්ලා. මේකත් ෂෝට් එකකුයි ටී ෂර්ට් එකකුයි. ඒකත් ඇවිල්ලා. මේකත් බිකිනි එකක්. ඒ වුණාට මේක නම් ස්කර්ට් එකත් එක්ක වගේ වෙන එකක්. ටොප් එකක් වගේ වෙන බිකිනි එකක් මේක. ඒකත් ඇවිල්ලා. මට මේක ගැන පොඩි ඩවුට් එකක් තියෙනවා. මොකද ඔඩ එක දානකොට දාලා පස්සේ තමයි දෙකේ මීඩියම් දාලා තියෙන්නේ. එනකොට මම හිතනවා මට ඇති වෙයි කියලා. ටිකක් අර ෆිට වෙන්නේ නැති වෙයිද කියලා මගේ අතින් මිස් වෙච්ච එකක් මේක. හරියට වනන්නේ නැතුව. මේක මම ඔයාලට පෙන්නන්නේ නැහැ. මොකද මේක මම දැම්මේ අවුරුද්දට කියන්නේ අලුත් අවුරුද්දට අනිත් කිට් එකට දාන්න නෙක්ලස් එකයි ඉයරින්ග්ස් ඒවා ටික මේකත් ඇවිල්ලා තියෙනවා. Okay. Now. මේක තමයි මලටම දිගයි. මේක අයියට ඕඩර් කරේ ෆුල් ෆිට් එක. ඒක කන එක මට ඇත්තටම බලන්න ඕනේ. මම හොඳයි කාරේ ලස්සනයි කලේ. ඇත්තටම සමහර ෆොටෝස් වල නිකන් අර අවුල් රෙඩ් එකක් තිබ්බේ. ඇත්තටම නිකන් මෙරුන් වගේ කලර් එකක් තියෙන්නේ බ්‍රවුන් වගේ උඩට. මේක මේකත් දිග කලිසම. දිග කලිසම ටිකක් කලර් ලස්සනයි. ඇත්තට මේ කලර්ස් මං ගාව නැහැ. මම ගොඩක් මේ පාර ගන්නේ මං ගාව නැති කලර්ස් වල. මේකට මම ආසයි. මේක බෑන්ඩ් එකක්. මේ කොණ්ඩේ පොඩ්ඩක් ඉස්සලා මෙන්න මේ කැලි දෙකෙන් දාලා ගහලා දාන්න දෙන්නේ. ඇත්තටම දැන් අපි වගේ මගේ එජ් එකේ අය ඇත්තටම ලංකාවේ මේ විදිහේ බෑන්ඩ් එකක් දාගෙන මේ විදිහට කොණ්ඩේ දාගෙන ඉන්නකොට ඇත්තටම මේක මාර විහිළුවක් වෙනන්නේ. ඉතින් මේ එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මාරම විදර්ශනයක් තියලා නැති කියලා වැඩක් නැහැ. මේක ස්කර්ට් එකක්. මේක টොප් එකක්. ඒකත් පිට ඕපන් එකක්. ටිකක් හිතුණා මම අඳින විදිය පොඩ්ඩක් වෙනස් කරගන්න. ඒ නිසා මේ පාරේ දැනෙන ටිකක් වෙනස් විදිහේ ඇඳුම්. මෙන්න මේක. මම මේකත් වරක් ආසයි. මේක වලින් නෙමෙයි. ඒක නට හිතුව තරම් ලොකු නෑ. ෆොටෝ එකේ තියෙන මීටරේ ගොඩක් ලස්සන එකක්. මෙන්න මේ විදිහට ගැට ගහන්න කොණ්ඩේ කඩලා. ලස්සනයි. එන්න විදිය. ඒ ගානට ආපයි. මම ෂේන් එකේ ඔඩයක් බලනකොට අදත් සිටි එකට ගිහිල්ලා පොඩි shopping පාරක් දාලා ආවේ. තවසෙක. අර හිතපු තරම් නෑ වගේ නේ. එක්ක යනකොට අපි දෙන බීච් එක පැත්තට යනවා.
ඒ යනකොට හිටගන්න මැට් එකක් නතර මැට් එකක් තිබ්බා ඩුබායි වලදී මං අරගෙන ඉතින් එන්න බෑ මෙහෙට බරයි ඉතින් මම එනකොට එක්ස්ට්‍රා ලගේජ් එකක් අරගෙන ආවේ ඒත් මට බර මදි වුණා ඉතින් මේක ගත්තා ඒ නිසා උනර මේක නිකන් මේ තෝමානිය මේකත් නෑ මම මේක පෙන්නන්න මම ලස්සනනේ මේ විදිහට එන මාලයක් මේක බලන්න ගොඩක් කල් තරෙන් ගොඩක් කල් කාට් එකේ දාගෙන හිටපු නෙක්ලස් එකක් I like it. දැන් නම් දුකයි මොකද දැන් ඉවර වෙන ළඟයි උඩට මේක තමයි බෙල්ට් එකක් මේක එක ලස්සනයි ඉවරයි අන්තිම ලාස්ට් මේක දෙනිමා චේන් එක මම දෙනිමක් දැම්මේ ගොඩ කාලෙකින් ගොඩ කාලෙකින් කියන්නේ ඔඩස් 7කින් විතර වගේ දාගෙන දැම්මා බලන්න මේ ඇඳුම් වලට පුළුවන් බලන්න ඉතින් මගේ Facebook මගේ Instagram TikTok කියලා වීඩියෝස් දානකොට ඇත්තම ඉතින් මේවා තමයි අඳින්නේ ඇත්තටම මම සැටිස් අර චූටි අවුලක් තියෙන්නේ අපි දාපු ෆ්ලෝ මැට් එකේ ෆ්ලෝ මැට් නෙමෙයි අර පික්නික් මැට් එකේ තමයි යනට ඒකත් හොඳයි බලලා පස්සේ ආයෙත් දාන්න හිතන් ඉන්නවා දැම්ම නෙමෙයි ඒ වුණාට අපේ රූප නැට්වර්ක් එකේ බේන් සමය වෙලාව එක වර්ඩ් ඉතින් නෝ ඔබ තමයි මගේ ෂෙන් ඕඩර් එක ඇත්තටම කෑලි 30 ගාණක් විතර වගේ තිබ්බා මට වෝචර්ස් තිබ්බා කපෝන් තිබ්බා ඒවත් එක්ක තමයි මම ඕඩර් එක දැම්මේ ඒනට කලින් තරම් තිබ්බේ නැහැ මොකද ඩුබායි වල නම්බර් එකට මම චේන්ජ් කරන්න උනා නිව්සීලන්ත නම්බර් එක ඇත්තටම ලංකාවේදී මට දාන්න බැරුවේ මොකද ලංකාවේ ටැක්ස් ප්‍රශ්නයක් තියෙනවා ඒව මේවත් එක්ක සෝ ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙනකම් එහෙනම් bye thank you for watching subscribe කරන්න like කරන්න comment කරන්න ඊළඟ වීඩියෝ එකකින් එනකම් එහෙනම් bye හරිනාට මේක අර ගවුල්නේ